6:00යි හිතුවට වඩා පරක් වුණා. හරිම හොඳයි ගමේ මිනිස්සු අර දිලන් යන යන දන ෆොටෝ ගහනවා. අපි සුපුරුදු පරිදි රැට කනවා. නූල්ලස් එකක් බලමු මේ දුන්දා නූල්ලස් එකක් තියෙන්නේ. කාලා බලමු. ඊයේ මේක ගියා අද මේක බහිනවා. කියන්න ඕනි දෙයක් තියෙනවා. වෙන ටෙන් සෙටප් එක. ගුඩ් මෝනින් කියවට වෙලාව දැන් 10:00යි. අපි දැන් ඉන්නේ බණ්ඩාරවැල ටවුන් එකේ. ඊයේ රෑ 12ට අපි හරියට පේරාදෙනින් නයිට් මේල් එකට නැග්ගා. මෙහෙට එනකොට උදේ 6:00 විතර වුණා. ග්‍රේට් වෙස්ටර්න් හයික් එක යන්න ආපු කවිශලා ගෙදර තියෙන බණ්ඩාරවැල. ඉතින් අපි මෙහෙට ඇවිල්ලා උදේට එයින් කාලා දවල්ට කෑමත් එහෙන් ඇදගෙන දැන් අපි අද තවත් ලස්සන කන්දක් ගහින්න යන්නේ. කන්ද තම්නෙල් එකේ දකින්න ඇති හාවාගල. කන්ද නගින්න ඕනේ බඩු ටිකක් තියෙනවා. ඒ ටික දැන් මෙතන ටවුන් එකේ ෆුඩ් සිටි එකෙන් අරගෙන නගින්න පටන් ගන්න තියෙන්නේ. මේ පැත්තට තියෙනවා කොළඹ පාර. අපි කොළඹ පාරේ ගිහිල්ලා තමයි කන්ද නගින පැත්තට යන්න ඕනේ. යත් අඳුරලා දෙන්න යන කට්ටිය. වෙලාව 1:00යි. අපි බදුල්ල කොළඹ බස් එකේ ඇවිල්ලා මේ වෙලිහොල්ලෙන් බැස්සා. දැන් මෙතන මේ පාරමේ මෙතන මේ පල්ලෙන් ගලවාගෙන යනවා වෙලිහොල්ලේ. තව ටිකකින් ලන්දුවායේ බස් එක එනවා. 2:10 බස් එක. බස් එක සෙට් වෙනකන් අපි මේ පාර දිගේ උඩට යනවා. දැන් අඳුනලා දෙන්නම් කට්ටිය. මේ ඉන්නේ අද අලුතෙන්ම එන එක්කලා. කැම්පස් එකේ යාළුවේ නම දිලංග. මේ දෙන්න දන්නවනේ. මේ කවිෂ එයා ග්‍රේට් වෙස්ටර්න් ආවනේ. බාන. එයාත් ග්‍රේට් වෙස්ටර්න් ආවා. බස් එක එනකන් දැන් ඉතින් යනවා. වටේටම කඳු දෙන්නේ. කොහෙන් බැලුවත් කඳු තියෙනවා. තාම අපි ඉන්නේ මේ ගමේ. එතකොට අපි යන කන්ද තියෙන්නේ මේ පැත්තේ. මේ කැලලට වැහුණා. මෙතනින් එහා පැත්තේ තමයි හාවගල තියෙන්නේ. ඒකට හාගල කියලාත් කියනවා. පාරේ ටික දුරක් එනකොට මෙතන තියෙනවා පල්ලෙට පාරක්. මේ පල්ලෙහාට යන පාරෙන් තමයි පහන්තුඩාව දියැලට යන්න තියෙන්නේ. පහන්තුඩාව වැල්ල. කඩ තියෙනවා, පාකින් තියෙනවා, ඔක්කොම තියෙනවා. මීටර් 400යි පොඩි දුරක්. මේ තියෙන්නේ අපි යන්න හිතන් ඉන්න කන්ද. හාවාගල වතුර පාරවල් එහෙම වැටෙනවා පේනවද දන්නේ නැහැ. පාර දැන් උනාට කන්දර යන පාර දෙන්නේ මේ පැත්තට. වටෙන් යන්න තියෙන උඩට. තාම බස් එක ආවේ නැහැ. බස් එක එනකන් අපි යනවා. හොඳ හුලඟක් එනවා. අපි දැන් බලංගොඩ ලඳුයායේ බස් එකේ ඇවිල්ලා බැස්සා. ඒ කියන්නේ මේ ඇත්තටම බස් එක හම්බුනේ එක හොඳයි. බස් එක හම්බුනේ නැත්නම් අපි හොඳ ලොකු පාරක් තියෙන්නේ කැරක එන්න. මේ අපි හිතන් හිටියට මේ බස් එකක් නැතුව එන්න පුළුවන් වෙයි කියලා. බස් එක හම්බුනේ ඇත්තටම මේ හොඳ වෙලාවට හම්බුනේ. ලොකු දුරක් එන්න තියෙනවා. මේ ගමට බස් 3ක් තියෙනවා. ලඳුයාය බලංගොඩ බස්. ඒ බස් 3 මාරුවට යනවා බලංගොඩට. සාමාන්‍යයෙන් පැයෙන් පැයට වගේ බස් එකක් තියෙනවා කොහොමද? මේ ගෙවල් වල දැන් හිතන්නකෝ බයික් එකක් යවුවොත් මේ ගෙවල් වල පාකින් තියෙනවා. කිසි ප්‍රශ්න නැහැ. හරිම හොඳයි. මේ මිනිස්සු අර සපෝට් කරනවා මේ කන්ද නගින හැමෝටම මේ සෑහෙන සපෝට් එකක් දෙන්නේ.
වතුර පාකින් ඕන අර හැමතින්ම මේ හොඳ සපෝට් එකක් තියෙනවා. කන්ද දැන් ඉස්සරහින් පේනවා. පින් කන්ද අපි දැන් මේක නගින්න ඕනේ තාම. වෙලාව 3:00 හිතුවට වඩා පරක් වුණා. කන්නම් කිව්වට තාම දවල්ට කන්න බැරි වුණා. මේ අර පැල කොයි පැත්තේද බන් තියෙන්නේ? තවුඩර ගියාම තියෙනවානේ. ඉස්සරහ පොඩි පැලක් තියෙනවා. ඒකේ මන්න බද්දිය ටික කාලා යන්න ඕනේ. කන්න તો වැඩි දුරක් යන්නේ නේ නේව. අරාරි පැලක් තියෙනවා. හිතන්න යන්නකම්. දෙනවා ඇති. අර view එක ටික ටික මතුවෙනවා. තවුඩේ ඇති තව view එක මතුවේ. අර වැස්ස නැති එකේ වාසිය ඒකයි. උඩරිම ඈතට යනකම් බලාගත්තා. ඔන්න තේවත්ත මැද්දේ පැලක් සෙට් වුණා. මේ මෙතන කන්න පුළුවන්. ගොඩක් පහන්සි. වටේ view එක කොහමද? ලස්සන view එකක් තියෙනවා. හතරයි වෙලා වුණේ දැන් දවල්ට කෑවේ. කවිශලාගේ අම්මලා බත් එක මාර රහයි නේද? බත් එකේ තිබ්බ දේවල් පෙන්වන්නත් දරුණා. මේ රස බත්යක් කොහමද සෙට් වුණා. තේවත්තෙන් ආයේ කැලේට යන කැලේකට යන්නේ. මේ අපේ කට්ටිය යනවා. ඉස්සරහ වතුර පාරක් තියෙනවා කියලා ගමේ මාමා කෙනෙක් කිව්වා. අපි එතනින් පුරව ගන්න බලාගෙන තමයි යන්නේ. වතුර පාරක් යන්න. ඉතින් තමයි වතුර පුරව ගන්න. අරකනේ. සුපිරි. අර තියෙන. අර මේ ටීල් එකකින් වගේ. ඕකෙන් තමයි බොන්නේ. අනිත් බෝතල් දෙක පුරව. මෙන්න මෙතන වතුර ගන්න පුළුවන් අන්තිමම තැන. ඒ වුණාට මේක ෂුවර් කරන් එන්න බෑ. ඒ හින්දා හොඳම දේ තමයි අර පල්ලෙහෙන් වතුර අරන් එන එක නේ බා. මේ හැර ගානට තියෙන්නේ. මෙතනින් අපි වතුර ටික පුරව ගන්නවා. වතුර ටික පුරවගෙන කැලෑවක නේ බයින්නේ කියන්නේ කන කැලෑවක. මෙතන මේ තියෙනවට වඩා ලොකු කළුවරක් තියෙනවා. මේ අර කැම් එකෙන් තමයි අඳුර අඩු කරලා පෙන්නන්නේ. සුපිරි ඝන කැලෑවක් මැද්ද යන්න තියෙන්නේ. අර කැලෑව වැඩි හින්දා අවුව නැහැ. තව ටිකකින් එන්නේ මාන කැලේ. මාන කැලේ තියෙන අවුල ඔය දින් කියනකොට මේ ටික ටික අර මේ කැලේ නැති වෙලා මාන කැලයක් මතුවෙන්න යන්නේ. වැස්ස කාලේට මේක දිගේ වතුර ගලන් එනවාද කොහෙද?
ගස්වල මුල්මත්තු වෙලා තියෙනවා. ඔන්න කැලෑවෙන් අපි ආවා ආයෙත් වෙනස්ම පරිසර පද්ධතියක්. මෙන්න නගින්න දින හන්ද. ඉත ඇංගල් දැන් නගින්න තියෙන්නේ. හයික් එකේ හොඳම හරියට දැන් අපි වෙත් තියෙන්නේ මේ ඩිලංග යන දැන ෆොටෝ ගහනවා. අර රැස්සක් නැති එකේ තියෙන වටිනාකම මේක. වටේ තියෙන කඳු වලල්ල නිකන් අර වටේට නම් බැම්මක් ගහලා වගේ. ඊට බැහැගෙන යනවා. හරි හරි. මේ බල හිටියොත් එහෙම කන්ද මුදුනට යන්නේ නැහැ. ටිකක් වේගින් කන්ද නගින්නවා. හුලඟගේ ගෑවෙද්දි මාර සහනයක් තියෙන්නේ. ඇනොත් දෙන සද්ද. හොඳට අහගින්. මේ ෆයින් ගස් මැද්දෙන් අර හුළඟ යනකොට වෙනස්ම සද්දයක් ඇහෙන්නේ අර. නිකම්ම හුළඟක් වගේ නෙවෙයි. නිකන් අර පොඩි හුවක් වගේ. යා. ගමේ කට්ටිය කිව්ව විදිහෙන් නම් තව දවස් සතියක් වගේ යද්දි ඉන්නේ වැස්ස කාලේ. අපි හොඳම කාලේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. උණන් ගහනවනේ. ඒක සමහරට කන්ද උඩටම යද්දි බලා ගන්න බැරි වෙයි. වන්තිරා සන්සෙට් එක. කොහොමද ළඟ? ආන්සි ඔක්කොම නැති වෙන්නේ හුළඟින් ඉඳලා. ඔන්න හාවාගල කන්ද මුදුනට ආවා. දැන් නියම වෙලාවට ආවේ මේ ඉර බහින්න ඔන්න මෙන්න. මේ කට්ටිය ඉන්න. මොකද මාන්සිද? මාන්සි. දැන් මේ ටෙන්ට් එක ගහන්න තැනක් හොයාගන්න ඕනේ ශනික. මේ අර තවාලේ හම්බෙච්ච කට්ටිය කිව්ව විදිහට නම් රැයට හොඳට මුලන් තියෙනවා. ඒ හින්දා මේ සාමාන්‍ය කවර් වෙන තැනක් ගහන්න ඕනේ. අද තව කට්ටියක් කැම්ප් කරලා තියෙනවා කන්දේ. හරි ටෙන්ට් එක ඉක්මනට ගහමු. ටෙන්ට් එක ප්ලාන් කරා මෙතන. ඊට පස්සේ මෙන්න අපේ බොන්ෆයර් එක සුපිරියට පත් වෙනවා. මෙන්න දිලංග
විච්චෙන්නේ අන්න පිච්චන වෙන්න පහනොයි වෙන්න කවේශන්න ඔක දීපන්. ලා දරට ගෙව්වා ආපු ගමන් මයි කවිෂයි ටෙන්ටෙක් ගැව්වා පහනු ඉදි ලංකායි තම දරට ගෙව්ව මේ අද සුපිරි අහසක් තියෙනවා මේ හඳ පායලා හුළගෙත් ලොකූ ප්‍රශ්නයක් නෑ සමහට පාන්දර වෙද්දී හුළඟ වෙනස් වුනොත් මොකක්ද මුංගිනි තියාගන්න අන්තවා වගේට එන්ට ගිරිතිනවාගේ අපිකෝ වගේ දැන් රෑට යන්න ඕනේ අපි මොනවද රෑට යන්නේ නූල්ස් අපි සුපුරුදු පරිදි රෑට කනවා නූල් ලැස් එකක් with sausages අපි හදන්න හිටියේ නම් මොනවද චීස් දාලා පැස්ටා එකක් කවිෂ කවිෂගේ බඩේ අමාරුවක් හින්දා අපි වැඩේ කැන්සල් කරා හරි ඉන්ටර්නේෂනල් ලෙවල් එකකින් එක තියෙන්නේ. අපි ඔයමුනේ මේ ඒරියා එකම ගිනි ගන්න යන්නේ ඒක ගින්න ජුට වැඩි දෙවුනේ sausages ටික ඔන්න නීම කාර කෑම එක නීමටම තියෙනවා සොසේජස් මිස්ටර් නූඩ්ස් තමයි තියෙන්නේ බලමු මේ දුන්දා නූඩ්ස් එකක් තියෙන්නේ කාලා බලමු මට හන්දක් දාන්නද අපේ හන්දන්නේ ඔයාගේ මේක මරු ඈ විලංකයි නාවේ කවිෂා තුන්දෙනාම එකතු තමයි හැදුවේ මේවට තියෙනවා ඉතිරුණ සොසේජස් ටික දැන් මේ පුච්චලා කනවා ඒක රායිබ පොඩි අකුරා ගොතනවා ඉතින් ගින්නට කෙලින් අල්ලලා කෙලින් අල්ලලා ගන්න මේ බඩේනිකුවක් වගේ තිබ්බනන්නේ අන්න පාට්ට දුකක් ඉතින් ගන්න. good morning ඉරනම් ඔන්න සුපිරියට පායලා දෙන්නේ මේ පැත්තෙන් තමයි ඉර පායගෙන ඉන්නේ අපිට එන්ඩ් කරේ යතන කිසිම සීතලක් නැහැ ඊයේ රෑ කිසි හුලඟක් තිබ්බේ නැහැ වැඩි සත්තු කිසිම සතෙක් නැහැ අඩුම කුරුල්ලෙක් කෑ ගහන සද්දයක්වත් ඇහෙන්නේ නැහැ රෑ අපි හිතුවේ නෑ ලොකෝට හුලං එයි කියලා ඒ වුණාට කිසිම හුලඟක් ආවෙත් නෑ අපි රේන් කෝට් එකක් ගැහුවා රේන් කෝට් එක ගැහුණාට අඩුව මීදුමක්වත් ආවේ නෑ අපි දැන් කිරි එකක් හදන්න යන්නේ උදේට පාන් කන්න සන්රයිස් එක නම් ලස්සනව තිබ්බා මේ කන්නේ මෙතන කැම්ප් කරන්න පුළුවන් මේක ඉතින් තනි කරම තනි තලාවක් ඉන්න ආවේ මේ අපේ කට්ටිය ඉන්නවා එතන මේ හාවාගල තනි කරම උඩ ලොකු තනි තලාවක් තියෙනවා ලොකු පිරිසකට කැම්ප් කරන්න පුළුවන් මේ පල්ලෙහා තියෙන කැලෑ වලින් ඇහෙනවා කුරුල්ලෝ කෑ ගහන සද්දේ හොඳට අහන් හිටියොත් අර එක එක විදිහේ සද්ද ටිකක් අහගත්තා ඒක. කන්දේ කෑම් කරනකොට කිසිම සද්දයක් බද්දයක් නැත්තේ. දැන් කන්දේ ලොකු තනිතලාවක් නේ තියෙන්නේ. ඒ හින්දා අර සත්තු රැඳෙන්නේ අර වටේ කැලේ කැලේ මේ කුඩ ලොකු ඒරියක් තියෙන හින්දා සත්තු රැඳෙන්නේ නැහැ. සත්තු ටික මේ කැලෑ කැලේ වල ඉන්නේ. සද්ද අහන්න ඕන නම් කැලේට පොඩ්ඩක් ලං කරන්න වෙනවා.
මේ වටේටම තියෙන්නේ මේ වටේට තියෙන කැලෑ කැලේ කුරුල්ල සින්දු කියනවා ආගත්ත හැකි වෙලාවට. ඉතින් මේ අපිට හොඳම ක්ලයිමේට් එක සෙට් වුණා. දැන් ඊයේ කන්ද බහැලා ගියපු කට්ටිය කිව්වේ ඊයේ රෑ කෑම් කරනකොට දැන් අපිට තිබ්බ එක නෙවෙයි පෙරේද රෑම ඊයේ අපිට කන්ද නගිද්දි හම්බෙච්ච කට්ටිය කිව්වේ මේ දැන් ඊයේ රෑ අපිට තිබ්බ තත්ත්වයට සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. එයාලා කිව්වේ හුළඟ හින්දා මේ ටෙන්ට් එක ගලවන් ගියා. එහෙම කතාවක් තමයි එයාලා කිව්වේ. රෑට මීදුම ආවා. ඇතුළට වතුර ගියා. ඔහොම කතා ටිකක් තමයි කිව්වේ දැන්. අපි ඇත්තරම් මේ ඒ හින්දා සෑහෙන ලෑස්ති වුණා මේ හොඳ තැනක් හොයලා තව ප්‍රශ්නයක් තිබ්බොත් මම එන්න. එතෙන් මේ අපි වෙන තැනක් හොයලා තිබ්බා හදිසියක් කර දැන් එහෙම වුණොත් ආයෙ ගහන්න තැනක් ටිකක් කැලේට ලං කරලා අර හුලං උගෙන් කවර් වෙන්න වගේ තැනකුත් හොයලා තිබ්බා. අවුලක් නෙමෙයි මෙතන වටේටම කැලේ හින්දා කැම්ප් කරන්න දැන් තියෙනවා. ඒ වුණාට මේ කිසිම හුලඟක් තිබ්බෙත් නැහැ. මීදුමක් ආවෙත් නැහැ. ලාවට මීදුමක් තිබ්බා. මීදුම නම් කොහෙද තියෙනවද? ඒක ඉතින් ලක් එක තමයි අර දිගටම පුදුමාව ඉන්නවා ගැන සෑහෙන සාක්ෂි දෙනවා. මේ දිගටම මේ ගල් තලාවේ වෙවිලා තියෙනවා අර දියසෙවල් තට්ටුවක්. දියසෙවල් තට්ටුවත් එක්ක මේ හාව චරා කරලා තියෙනවා. රෑ නිකන් හොරෙන් වගේ හිටියනම් අපිට හාව රංචු පිටින් බලා ගන්න පුළුවන් මට පේන්නේ. වෙන ටෙන්ට් සෙටප් එක. මේ හරිය අර ගස් නැති හින්දා ගල් වල තමයි ඇදලා බැන්දේ. ඊයේ තව යාළුවෙක් ආවා. සර්ප්‍රයිස් අතට විතර එකපාරම ආවලා අපිව සර්ප්‍රයිස් කරා. රෆික ඒත් කැම්පස් එකේ යාළුවෙක්. මට එම ගල් වලට බැන්දේ. ගිනි මැදේ පත්තු කරා. දැන් කිරි එකක් බීලා උදේට පාන් එක හදා ගන්න ඕනේ. අපි කී බස් එකකට බහින්නේ? පාන්තොඩාවෙත් ගිහිල්ලා. හිටනනේ. එතකොට ඒ පාන්තොඩුව යනවා කියන්නේ බස් එකක් ඕනේ නැහැ බා. එතනින් යාට පොඩ්ඩයි තියෙන්නේ මේ හන්දියට. පාන්තුඩාව ගන්න තමයි බස් එකක්. කිරි. මොන්නද? මට මෙච්චර ගොඩක් බොන්න බෑ අකෝ. 8:40 යන්න බෑ දැන් කිල්ල. 40 විශ්සුදුම. ඔයා මොනවාද මේ ඵලයක් බෑක් කරලා බස ගා. එතනින් පයින්නවලු. ඒ හිතමයි. වලං හොදන්න වගේ ගත්ත හැකි මෙතනින් වතුරම. මෙතනින් තමයි අපිත් වලං හොදන්න වතුර ගත්තේ. මාළු ඉන්නවා. චූටි මාළු වර්ග ඉන්නවා. මාළුන්ට වඩා මේකේ මధుර කීටයෝ ඉන්නේ. දැන් තමයි තේරෙන්නේ මොකද රෑ මෙච්චර මధుරු ආවේ කියලා. මේකේ දිගටම මధుර කීටයෝ ඉන්නේ. මේ දිගටම මේ කැම් කරන්න පුළුවන් තැන් හොඳ තැන් තලාවක් තියෙනවා. අතන තමයි අපි කැම් කරන්නේ. මෙතන බෑග් ජොයින් කරලා ඒ පැත්ත හරක් බෝජම සාමාන්‍ය පාන් ටික රෙඩි. යන්න 4යි ඔළුව ගාවින් එකයි කකුල් ගාවින් එකයි. දැන් අපේ උසයිනේ මං ඉන්නේ උසයි ඇඟ තියෙනවා. ඔය බෑග් ටික දියන්න නැත්නම්. බෙලියයි මම මේ ගම්මිරිස් වලට අමතර වැලිත් හැපෙනවා. උත්තරද මොකද? නෑ නෑ ගම්මිරිස් වල වැලිය එක හම්බෙච්ච එක පිට උඹ. ඔයා ගෑන්ලා කියන්නේ. නෑ නෑ ගම්මිරිස් වල වැලිය තිබුණා. එතන ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන වෙනවා සමනලවල ඩෑම් එක. වීඩියෝ එක නම් කොච්චර ක්ලියර්ද දන්නේ නැහැ. වීඩියෝ එකට පැහැදිලි නැතුව ඇති. සමනලව වැවත් එක්ක ඩෑම් එක පේනවා. ඊට පස්සේ මේ හරිය තියෙනවා සබරගමුව කැම්පස් එක. මෙහෙට ලඳුවාය ගමත් එක්ක මෙන්න මේ පැත්තෙන් තමයි අපි කන්දුරට එන්නේ. දැන් හොඳට මීට පායලා තියෙන්නේ. අපි කී බස් එකකටද මම බහින්නේ? 3 බස් එකකට වගේ ටාගට් කරලා යන්නේ. ඒ අරගෙන
අර කන්දනකින් තිබ්බ ලන්දුවැය ගමේ තිබ්බ සිග්නල් ටවර් එක පේනවා. ඒකෙන් තමයි අර ගම මෙතන කියලා කියන්න වෙන්නේ. යන්නේ ඒකෙන් තමයි. වෙන ගමේ වෙන පැහැදිලි දෙයක් හොයන්න නැහැ. ඔන්න ටෙන්ට් එක අස් කරගෙන ඔක්කොම කරලා ඉවරයි. දැන් අපි පහන් තුඩාවට යන්නත් ඕනේ. 3 බස් එකට බැහැගෙන යන්න ඕනේ බලංගොඩට. ඒක ටාගට් කරගෙන දැන් යන්න ඕනේ. ඔන්න කැම් කරපු තැන. නේද යන්න තමයි තියෙන්නේ. ෆොටෝස් ගන්න හොඳම පැත්ත තමයි මං හිතන්නේ ඉතින් මේ පැත්ත. ඒ පැත්තේ තමයි ලස්සන ලොකේෂන් එක තියෙන්නේ. මම දැන් ඉස්සෙල්ලා පෙන්නුවේ සබරගමුව කැම්පස් එක. ඒ ටික ඔක්කොම පේනවා. මේ සමනලව ඩෑම් එක. ඒ ටික ලස්සනට පේනවා. මේ අර පල්ලෙහාම් පේජ් කඳුට වේ විදියට තියෙනවා. හරි එහෙනම් අපි යනවා කට්ටිය මං කියකින් අතර මෙහෙන් යනවා. එන ආවාගල කන්දර සමුදීලා අපි බහිනවා. මේ මං ඉස්සරහින් අපි දැන් සැලකිය යුතු දුරක් බැහැගෙන ආවා. මේ ඝන කැලෑ කැල්ල බැහැගෙන ආවා. මේ කියන්න ඕනි දෙයක් තියෙනවා. කිසිම වෙලාවක වැරදිලාව මෙන්න මේ වගේ තැනක මේ ගිනි කූරක් සිගරට් කොටයක් වගේ දෙයක්වත් දාන්න එපා. මේ මුළු යායම ඇවිලිලා යනවා. ඒක ආයේ වළක්වන්න බෑ. මොකද මේ තියෙන ක්ලයිමේට් එකේ හැටියට මේ වේලිලා තියෙන වේලිල්ල හැටියට මේ පොඩි ගිනි පුපුරක් ඇති මේ මුළු කැලේම ඇවිල්ලා මේ ඔක්කොම විනාශ වෙලා යන්න. මේ පස් ඔක්කොම මැරලා මේ පයින් ගසුයි ලොකු හානියක් වෙන්න ඇති. ආපු පාර මේක ගියා. අද මේක බහිනවා. ආසන නිල් පාටයි. ක්ලයිමේට් එක නම් කඳු නගින්න මරු. කන්ද වැහැලා ඉවරයි. දැන් අපි පහන් ගන්නේ අයිස් අරන් දුන්නා. දැන් අයිස් කනවා. 11:20යි. 11:40ට ඊ අපි බස් එකෙන් බැස්සේ මෙතනින්. මෙතන බස් එක යනවා බලංගොඩ බස් එක. ඒ කියන්නේ මේ බලංගොඩ ලන්දුයායේ බස් එක. ඒ එන බස් එක හැම මෙතන හරවලා මෙහෙම යනවා. අපි දැන් විනාඩි 15ක රෙස්ට් එකක් ගන්න හම්බ වෙනවා. එහෙම යනවා අපි ගිහලා බහිනවා පහන් තුඩාව දියල්ල ගායි. බස් යනකම් මෙතන වෙලා ඉතින් හයිස් එකක ඉන්නවා. අපි දැන් බලංගොඩ බස් එකේ ඇවිල්ලා මෙතන පහන්තුඩාව දියැලට යන තැන වැස්සා. මෙතන ඊයේ අපි කන්ද නගිනකොට අර බස් එක නගින්න කලින් අපිට මෙතන හම්බුනේ. මම මෙතන පොඩි විස්තරයක් කියේ. මේ පාකින් තියෙන පහන්තුඩාව දියැලට යන විස්තර ටික දාලා තියෙනවා. පහන්තුඩාව ඇල්ලට යනකොට මෙතනින් ටිකට් එකක් ගන්න ඕනේ රුපියල් 30ක් වගේ වෙන්නේ. මෙතන මේ ඒරියා එකේ මේ මේන්ටේනන්ස් වැඩවලට තමයි මේ වගේ පොඩි මුදලක් අය කරනවා. ඒ පේනවනේ පරිස්සමයක එළමාව මේක තියෙන මේ අර හැඩේ හින්දා තමයි මේකට පහන් තුඩාව කියලා නම දාලා. මෙන්න මේක අර ඔක්කොම සලකලා ගත්තොත් අර නම් පහනක හැඩෙන් ඇවිල්ලා මෙතනින් අර පහන් තිරේ දාන තැනින් වැටෙනවා වගේ ඒ හැඩේ හින්දා පහන් තුඩාව කියලා කියනවා. මෙතන සෑහෙන ගැඹුරු ඇති. ඒ කියන්නේ කිසිම අර අඩියක් වෙන්නේවත් නැහැ නේ. වැරදිලාවත් මන් නම් බහින්නේ නැහැ. මොකද වට පීරන්න බෑ. ඒකේ මේ පේනවද දන්නේ නැහැ. මෙතනින් මෙතන වැටිලා එතනින් මෙතන වැටලා
මේ ගිහිල්ලා මෙතනින් මෙතනට වැටෙනවා. ඔය විදිහට දියාලි 10ක් විදිහට පල්ලෙහාට ගහගෙන යන්නේ. මේ ඔය වැස්සක් එනවා. මේ වැස්සක් එනවා. අමුනේ. පහන්තුලා ගියල්ල වලලා අපි මෙතනම දෙනවා පොඩි නිකන් හොටෙල් එකක් වගේ. අපි මෙතනින් දැන් දවල්ට කන්න යන්නේ. ඉතින් හිටියේ නාන්න ඒ වුණාට ඉතින් විදියට වැස්සක් ආවා. වැස්ස හින්දා මේ අපි දියලට බැස්සේ නැහැ මොකද වතුර වැඩි වෙනවා. වතුර වැඩි වෙන හින්දා මෙතන කට්ටියක් කියව වැඩි නාන්න යන්න එපා. මේ ඔයාලා ෂේප් එකේ පැත්තෙන් නාගත්ත කට්ටියක් හිටියා. හරි කැම ටික ඇවිල්ලා තියෙන්නේ මේ කනවා චිකන් කොට්ටු. ඔය ග්‍රේවි එකක් තියෙනවා සෝස් තියෙනවා. කන්න තමයි දෙන්නේ. අපි අනිත් කට්ටිය මෙතන ටේබල් එක කන්නේ. ඉතින් ඊට බඳින්න මම මෙතන ආවා. වෙලාව 2:00යි. අපිට ඊයේ කන්න නගින්න ගියපු වෙලාව සාමාන්‍යයෙන් පැය 2:00ක් රෙස්ට් එකත් එක්ක ගත්තොත් 3ක් විතර යන්න ඇති. එච්චර යන්නේ නැහැ සාමාන්‍ය එක ටිකට් නැගගන්න. කන්ද බහින්න සාමාන්‍යයෙන් පැය 1:00ක් වගේ ගියේ. දැන් අද වැස්සත් එක්ක සාමාන්‍යයෙන් කන්ද නගින්න ඕන් යයි. අපි දැන් ගොන් සෙට් එකක් විතරින් ගියා මල්ලිලා ටිකක්. පැය යාලට යයි 3ක් විතර 3:00ක් විතර කොහොමත් යයි. මොකද ලිස්සනවා. මේ ඒවත් එක්ක. ඉතින් කොහොම හරි මේ ඔක තමයි හාවාගල හයික් එක. මෙතන මේ කෑම හොඳයි. මහන්තුලා දියල්ල ගාව එතන වැඩේ පිරිසිදු වෙනවා. එහෙනම් වීඩියෝ ඉවර ගන්න යන්නේ. මොකද කියන්නේ? සුබි ආයෙත් බම්බු. මේ ඊයේ සර්ප්‍රයිස් කරපු යාළුවා. මොකද කියන්නේ? කියන්න ඉතින් මෙහෙමයි ඉතින් ඊයේ ඉතින් ට්‍රිප් එක ගිහිල්ලා හිටියා. ඊට පස්සේ එකපාර අදිසියම කතා කරා මෙහෙමයි ගියා කියලා. ඊට පස්සේ දැන් 4 වෙනිදා එකපාර කන්ද මුදුරේ බලද්දි. මොකද කියන්නේ? ආයෙ වගේ කොහේ හම්බුනේ? මේ වගේ මිත් ගාය හම්බුනේ.